හායි යාළුවනේ සුබම සුබ දවසක් මගේ යාළුව හැමෝටම අද වීඩියෝ එක දැන් මම කියන්නත් කලින් ඔයාලා දන්නවා මොකක් ගැනද මම කියන්න යන්නේ කියලා. මගේ YouTube ෆැමිලි එකට අලුතෙන් එකතු වෙන සමාජිකය ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. මට මේක වීඩියෝ එකක් කරන්න ඕනෙමයි කියලා හිතුණා. මොකද මේ මගේ channel එකේ ගොඩාක් දෙනෙක් ඉන්නවා අලුතෙන් YouTube channel පටන් අරගෙන කරගෙන යන අය. ඒ වගේම තමයි තවත් ගොඩක් දෙනෙක් ඉන්නවා මේ channel එකක් කරන්න ආසාවෙන් බලන් ඉන්න අය. මොකද එයාලා මට ගොඩාක් කමෙන්ට්ස් දානවා. ඒ හින්දා මම දන්නවා ඒ වගේ අය ගොඩක් මාව බලනවා කියලා. ඉතින් අන්න එයාලට මොටිවේට් එකක් වෙන්න කියලා හිතලා තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මොකද මේ තියෙන්නේ මගේ YouTube ෆැමිලි එකට අලුතෙන් එකතු වෙන සමාජිකයා. ඉතින් මම මෙයාව ගත්තේ මගේ YouTube එකේ මට ඇවිල්ලා තියෙන ඉන්කම් එකෙන් තමයි මෙයාව ගෙනාවේ. ඉතින් ඒක නිසා මට කියන්න හිතෙනවා ඔයාලට මේ ගැන පොඩි දෙයක්. මොකද මේ දැන් අපි channel එක පටන් අරගෙන අවුරුද්දකට වැඩි දැන් මගේ channel එක පටන් අරන් මේකේ වීඩියෝස් දාලා මොනිටයිසන් කරගෙන ආදායම ගන්නකම්ම channel එකේ වීඩියෝස් ඔක්කොම කරේ හස්බන්ඩ් පාවිච්චි කරන ෆෝන් එකෙන්. ඒක iPhone එකකුත් නෙමෙයි Vivo නිකන් normal ෆෝන් එකක්. ඉතින් ඕකෙන් තමයි වීඩියෝස් දැම්මේ. ගොඩක් දෙනෙක් හිතනවා channel එකක් පටන් ගන්නේ නැතුව ඉන්නවා මේ quality cam එකක් නැහැ. ඉතින් ඒක නිසා කැමරාවක් අරගෙන නැත්නම් හොඳ ෆෝන් එකක් අරගෙනම channel එකක් පටන් ගන්නවා කියලා. ඉතින් අපි මෙච්චර දවසක් අද දැන් මේ මම කරන වීඩියෝ එක කරන්නේ හස්බන්ඩ් පාවිච්චි කරන ෆෝන් එකෙන්. ඒක නිකන් normal ෆෝන් එකක්. ඊට පස්සේ දැන් YouTube එකේ මට දැන් මාස දෙකක මගේ YouTube එකේ ඉන්කම් එක රුපියල් 90000 ගණනක් ඇවිල්ලා තිබුණා. මොකද මට හරියට වීඩියෝස් කරගන්න වෙලාවක් නැති නිසා. හරියට මේක කරොත් අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන් මේ YouTube එකේ. ඉතින් ඒ 90000 ගණනක් ඇවිල්ලා තිබ්බා. ඒකට අතිනුත් පොඩි ගණනක් දාලා තමයි මෙයාව ගෙනාවේ. මේකට ලංකාවේ සල්ලි වලින් රුපියල් 168000ක් වුණා. මෙතන සෙට් එකක් තියෙනවා. රුපියල් 168000ක් වුණා. දැන් මං ෂොප් එකට ගිහිල්ලා මෙයාව ගන්න තැන ඉඳලම පොඩි වීඩියෝ එකක් තියෙනවා. මම එතනදී මෙයා ගැන විස්තර ගොඩක් දේවල් ඔයාලට කියන්න. ඉතින් මට කියන්න ඕන උනේ අර YouTube කරගෙන යන මං කලිනුත් මගේ වීඩියෝ එකක මං කියලා තියෙනවා මේක මගේ පළවෙනි ඉන්කම් එක ආවපස්සේ මම වීඩියෝ එකක් දැම්මා. මං කොහොමද දේවල් කරගත්තේ කියලා. එතනදිත් මං කියනවා මේ අලුතෙන් channel එකක් පටන් අරන් කරගෙන යනකොට මුල් කාලේ වීඩියෝස් යන්නේ නැතිකොට වීඩියෝස් වල views යන්නේ නැතිකොට එපා වෙලා අතහැරලා දාලා තියෙන channel. ඉතින් අන්න ඒ අයටත් මං කියන්නේ අල්ලගෙන ඉන්න මේක ගොඩ දාගත්තොත් ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඇත්තටම ඒක නිසා මේ අතහැරලා දාන්න එපා අල්ලගෙන ඉන්න. ඒ වගේම තමයි අර කැම් එකක් නෑ හොඳ ෆෝන් එකක් නෑ කියලා අර කැමරාවක් අරගෙනම මේක කරනවා කියලා එහෙම පස්සට කල්දා දාන්න එපා. ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන්ම YouTube channel එකක් හදලා ඔයාලට පුළුවන් විදිහට වීඩියෝස් අප්ලෝඩ් කරලා channel එක කරගෙන යන්න. ඉතින් මේ මම මෙයාගේ අතුල චුට්ටක් පෙන්නන්නම් ඔයාලට. මේකේ සම්පූර්ණ මේ වීඩියෝ පොඩි වීඩියෝ එකක් තියෙනවා. මම ඒකේදී ඔයාලට විස්තර කොහොම කියන්න. දැන් මම මේක පෙන්නන්න. මේ තියෙන මේකට මේ සෙට් එකක්ම තමයි හම්බුනේ. මේ තියෙන ස්ටික් එක මේක නම් වෙනම ගත්තේ. මේකට මට හම්බුණා GB 128ක මෙමරි කාඩ් එකක් හම්බුණා. එතකොට කැම් එකට බැටරි දෙකක් හම්බුණා. එතකොට අර බයික් වල රඳවගෙන යන්න අන්න එහෙම ස්ටෑන්ඩ් එකක් හම්බුණා. ඒ වගේ තව ගොඩක් දේවල් හම්බුණා. මම මේ හැමදේම මේ කියන්නම් ඉස්සරහට ඔයාලට. මේ තියෙන්නේ කැම් එක. ඉතින් ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙන් තමයි ඉස්සරහට වීඩියෝස් දාන්නේ. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් මෙන්න මෙයාගේ channel එකේ වීඩියෝ. මේ තියන්නේ යා
අපි අද ආවේ මැලේසියාවේ බතු පහත්වල තියෙන පැසිෆික් කියන shopping mall එකට. මේකේ පළවෙනි floor එකේම තියෙනවා චාලි කියලා shop එකක්. ඉතින් මෙන්න මේ shop එකට තමයි අපි ආවේ කැමරාව අරගන්න. ඇත්තටම ඉතින් කැමරා ගැන අපි කිසිම දෙයක් දැනගෙන නෙමෙයි මෙතෙන්ට ආවේ. අපේ තව යාළුවෙක් ඉන්නවා. එයා ළඟ තියෙනවා GoPro 9 කැමරාවක්. ඉතින් ඒ වගේ කැමරාවක් ගන්න තමයි අපි ආවේ. මොකද ඒක පාවිච්චි කරන අපේ යාළුවා කිව්වා ඒකත් අවුලක් නැහැ කියලා. ඉතින් අපි මෙතන shop එකට ඇවිල්ලා GoPro එකක් බලනකොට shop එකෙන් අපිට කිව්වේ GoPro කැමරාවක් අපි ගන්නවා නම් අපි ඒක කලින්ම ඕඩර් කරලා තියෙන්න ඕනේ. ඒ වෙලට ඇවිල්ලා ගන්න නැහැ කියලා. ඉතින් ඊට පස්සේ අපි බැලුවා Canon එකක් ගන්න කියලා. හැබැයි අපේ අතේ තිබුණ ගානට වඩා ටිකක් වැඩි ගාණක් වුණා Canon කැමරාවක්. ඊට පස්සේ අපි තව ටිකක් හොයලා බලනකොට එතන තිබුණා තව කැම් එකක්. ඒක තමයි Insta360 Ace Pro 2 කියන කැම් එක. ඉතින් ඔන්න ඔය කැම් එක තමයි අපි අද මෙතනින් ගත්තේ. මේ කැම් එක ගැනත් අපි දැනගත්තේ අපි අඳුරන යාළුවෙක් ඉන්න අපේ කැමරා හා සම්බන්ධව ටිකක් විස්තර දන්න කෙනෙක්. ඉතින් අන්න එයාගෙන් කතා කරලා එයාගෙන් විස්තර ටිකක් අහගෙන තමයි අපි මේ කැම් එක බැලුවේ. මොකද අපි දෙන්නා මේ කැමරා හා සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ඊට අමතරව මේ shop එකේ ඉන්න අයත් අපිට මේ කැම් එක ගැන ගොඩාක් විස්තර කිව්වා. ඊටත් අමතරව අපි දෙන්නා YouTube එකේ search කරලා බැලුවා Insta360 Ace Pro 2 කියලා search කරලා ඒ YouTube එකේනොත් අපිට මේ කැම් එක ගැන ගොඩාක් විස්තර හොයාගන්න පුළුවන් වුණා. ඉතින් අන්තිමට අපි දෙන්න තීරණය කරා අපේ අතේ තියෙන ගානට අපිට ගන්න මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම කැමරාව තමයි මේක කියලා. කැමරා වලට අමතරව මෙතන ඩ්‍රෝන්ස් එහෙමත් තියෙනවා ගන්න පුළුවන්. ඉතින් මේවා දැක්කහම ගන්නමයි හිතෙන්නේ. හැබැයි සල්ලි තමයි ඕනේ. රිගිට් 2000කට වඩා වැඩි ගානකට වගේ අපි බලනවා නම් ඩ්‍රෝන් එකක් අපිට හොඳ ඩ්‍රෝන් එකක් ගන්න පුළුවන්. ඉතින් දැන් මේ වෙලාවේ අපිට ඩ්‍රෝන් එකකට වියදම් කරන්න සල්ලි අතේ නැහැ. ඉතින් අපි හිතාගත්තා ඊළඟ YouTube ආදායමෙන් අපි අනිවාර්යෙන් ඩ්‍රෝන් එකක් තමයි ගන්න කියලා. මේ තියෙන්නේ අපි අද ගත්ත කැම් එක. දැන් මේක අපි මෙතනම අන්බොක්ස් කරලා බලන්න යන්නේ. මේ කැම් එක අන්බොක්ස් කරලා බලන්න නම් අපි අනිවාර්යයෙන්ම මේ කැම් එකේ ගාන ගෙවලා ඉන්න ඕනේ. මොකද මේ අනිවාර්යෙන් අපි මේක ගන්නවා නම් විතරයි අපිට මේක අන්බොක්ස් කරලා පෙන්නන්න. ඉතින් ඒක නිසා අපි මුලින්ම කැම් එකට සල්ලි බැඳලා කැම් එක අපේ අතට ගත්තා. මේකට අපිට හම්බ වුණා කැමරාවට අමතරව තව බැටරි දෙකක් හම්බ වුණා කැම් එකට. ඊට අමතරව බයික් එකක රඳවගෙන යනවා නම් ස්ටෑන්ඩ් එකක් හම්බ වුණා. තව GB 128ක මෙමරි කාඩ් එකක් හම්බ වුණා. ඒ වගේම මේ වගේ චාර්ජර් ඒ වගේ දේවල් හම්බ වුණා. ඉතින් ඊට අමතරව අපි ස්ටික් එකක් නම් වෙනම ගත්තේ. මේ සෙට් එක තමයි අපිට හම්බුනේ. මේ ඔක්කොටම අපිට රිගිට් 2600ක් වුණා. ඉතින් ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 1,68,000ක් විතර තමයි උනේ අපිට මේක ගන්න.
ඒ වගේම තමයි අපි දැන් මේ කැම් එක කොහේ හරි තියලා වීඩියෝ එකක් ගන්නවා නම් අපිට අර පැහැදිලිව බලාගන්න බෑනේ වීඩියෝ එක හරියට වෙනවද කියලා. ඉතින් Insta 360 කියන ඇප් එක අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා අපේ ෆෝන් එක හරහා පුළුවන් මේ කැම් එකේ වීඩියෝ එක ෆෝන් එකෙන් බලන්න වීඩියෝ එක හරියට වෙනවද මොනවද තියෙන අඩුපාඩු කියලා හැම දෙයක්ම වීඩියෝ එක ෆෝන් එකෙන් උනත් බලා ගන්න පුළුවන් කනෙක්ට් කරගෙන ෆෝන් එකට ඇප් එක ඩවුන්ලෝඩ් කරලා. ඉතින් මෙතන ඉඳලා ඉස්සරහට කරන මගේ YouTube වීඩියෝ ඔයාලට මෙන්න මේ කැම් එකකින් තමයි අරගෙන එන්නේ. ඔයාලට මං ආයෙත් කියනවා ඔයාලා දැනටමත් පොඩියට YouTube channel එකක් පටන් අරගෙන කරගෙන යන කෙනෙක් නම් එහෙමත් නැත්නම් YouTube channel එකක් අලුතෙන් පටන් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් පස්සට කල් දාලා ඉන්නේ නැතුව ඔයාලගේ channel එක දිගටම කරගෙන යන්න. මොකද අපි හිතනට වඩා ගොඩාක් දේවල් ටිකක් මේ YouTube වලින් අපිට කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මං හැමෝටම කියන්නේ අල්ලගෙන ඉන්න දවසක දිනනවාමයි. ඉතින් මට මේ දේවල් මේ විදිහට වෙනකොට මට දැනෙන සතුට ඒක කියන්න වචන නැහැ. ඉතින් ඔයාලටත් අනිවාර්යෙන් කරන්න පුළුවන්. මොකද මම කරගත්තා කියන්නේ ඔයාටත් අනිවාර්යෙන්ම පුළුවන්. මමත් ඔයාලා වගේ සාමාන්‍ය කෙනෙක්. වීඩියෝ එක ඉවරනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් ඉස්සරහට හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.